සතර භක්ම විවරණ පිළිහිඹුවන උසස්ම සමාධිය තමයි මේ. හැබැයි දැන් හේතු කාරණා තුනක් නිසා ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ උතුම්ග ගුණධර්ම මෙත්තා, මුදිතා, උපේක්ඛා, කරුණා කියන සතර භක්ම විවරණ මේක 100%ක් පිළිහිඹු වෙන්නේ. මොනද ඒ හේතු කාරණා තුන? පළවෙනි එක බලන්න විමසිල්ලෙන් ඇස් දෙක. ඔය ඇස් දෙකට තිබ්බ මැණික් ගල් දෙකක් ඔබ්බෝල ඔය මැණික් ගල් දෙක සොරු ගලවගෙන කියලා. දෙවනුව බලන්න විමසිල්ලෙන් නාසය. ඔය සමාධිය ගොඩගන්නේ 1880 ගොඩගතිය සමාධිය බිමට වැටෙනවා. එතකොට ඔය නහය කැඩෙනවා. ඔය නහය දැන් හදලා තියෙන අපේ සිංහ. තුන්වෙනි හේතුව බලන්න අත් දෙකෙන් පහළ වැහි වතුර වැටිලා කාදෙන වෙලා තියෙනවා. ඔකට ඔය වහලි ස්ථාපිත කරගෙන මෑතේ. ඔන්න ඔය හේතු කාරණා තුන නිසා ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ උතුම්ග ගුණධර්ම මෙත්තා, මුදිතා, උපේක්ඛා, කරුණා කියන සතර ධර්ම විවරණ 100%ක් පිළිහිඹු වෙන්නේ. ඒ නමුත් දැනටත් තියෙන උසස්ම සමාධිය තමයි මේ. ඒතර ඔයාලා අපි මේ ඇවිදින්නේ ලංකාවේ පළවෙනි බෞද්ධ පාලකයා දේවානම්පියතිස්ස රජතුමත් මිහිඳුහාමුදුරුවෝ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සල්තුම් කරපු මහා මෙවුනා උයන කියන පුණ්‍ය භූමිය. මේක අක්කර 2600. අද අපි මේ වන්දනාමාන කරන්න යන මේ අටමස්ථාන සිද්ධාස්ථාන ඉදිරියලා තියෙන මේ මහා මෙවුනා උයනේ. හැබැයි මේ අටමස්ථාන සිද්ධාස්ථාන වලට මේ සමාධි බුද්ධ ප්‍රතිමාව අයිති වෙන්නේ නැහැ. පැහැදිලි. දැන් ඔයාලා දන්නවා ලංකාවේ ඉදුණු පළවෙනි ආරාමය තමයි ථූපාරාම. ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ දකුණු අකු ධාතුන් වාසේ තැන්පත් කළා තමයි ලංකාවේ පළවෙනි බෞද්ධ පාලකයා දේවානම්පියතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ථූපාරාම ඉදි කළා. ථූපාරාම ඉදි කරලා ඉවර වෙලා දේවානම්පියතිස්ස රජතුමා මිහිඳුහාමුදුරුවෝ යන රුවන්වැලි සෑය දුන්නා. ඒ රුවන්වැලි සෑය ඉදි වෙලා තිබෙන එක හිස් භූමිය. ඒ භූමියට ගිහිලා මිහිඳුහාමුදුරන්ගේ අතේ තියෙන දෑසමන් මන්නික. ওই දෑසමන් මන්නික මහ පොළොවට ඉදිනවා. ඉස්සහම මහ පොළොව දෙදුරුම් දෙනවා, කම්පා වෙනවා, දෙදුරුම් දෙනවා, කම්පා වෙනවා, දෙදුරුම් දෙනවා, කම්පා වෙනවා. දේවානම්පියතිස්ස රජතුමා අහනවා මිහිඳුහාමුදුරන්ගෙන් ඇයි ස්වාමීනි මේ මහ පොළොව දෙදුරුම් දිදී කම්පා වෙන්නේ කියලා. මිහිඳුහාමුදුරුවෝ වදාළනවා මේ භද්‍ර කල්පයේ පහළ වුණු කපුසඳ, සෝනාගමන, කාශ්‍යප, ගෞතම කියන සතර බුදුවරු සමාප්තයෙන් වැඩ සිටි පුණ්‍ය භූමියක් නේ. ඒ වගේම ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු වටෙන් එකක් ද්‍රෝණයක් ධාතුන් වාසේ තැන්පත් කරලා මෙතන මහා සෑයක් ඉදි වෙනවා. ආන්‍ය හේතු නිසා තමයි මහ පොළොව දෙදුරුම් දිදී කම්පා වෙන්නේ. ඔබට දේවානම්පියතිස්ස රජතුමා උත්සාහ ගන්නවා එයායි සෛත්‍ය කර්මාන්තය කරන්න. මිහිඳුහාමුදුරුවෝ අනාගත වැකියක් දේශනා කරනවා ස්වාමීනි ඔබ නෙමෙයි මේකට සුදුසා කල්ප ගානක් පෙරම් පුරාගෙන දුටු දමු කියලා නරපතිය දී වෙනවා අන්නේ තමයි මේ සෛත්‍ය කර්මාන්තය කරන්න කියලා තමයි. ඊට දේවානම්පියතිස්ස රජතුමා සතුටටපත් වෙනවා අනේ ස්වාමීනි මම කරත් මගේ නුඹුරෙක් කරත් මං කරා සමානයි කියලා. ඒ මිහිඳුහාමුදුරුවෝ දේශනා කරපු අනාගත වැකිය සඳහන් කරලා ගාමු තෙල්තලේ මේ අදටත් තියෙනවා රුවන්වැලි සෑය උතුරු දිස්ත්‍රික්කයේ දකුණු පැත්තේ වදින විදිහට තමයි. ඒතර මම මේ අබේගිරි හැදිච්ච කතාව කියලා දුන්නා ඔයාලට අත්කොපරාවේදී අතීත ලෝකයේ තිබ්බ විශාල ස්තූපය තමයි ජේතවන. අතීතයේ ජේතවනේ අඩි 400ක් උසයි. ක්‍රිස්තු වර්ෂ 270 303 කාලේ රජකම් කරන මහසේන කියලා රජ කෙනෙක්. ආන්ගේ මහසේන රජතුමා තමයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ සහ පටි ධාතුන් වහන්සේගේ කොටසක් තැන්පත් කරලා ක්‍රිස්තු වර්ෂ 270 303 කාලේ ජේතවන ඉදිරියට. දැන් අපි ස්තූප වඳින්න යනවනේ. අපි ස්තූප වඳින්න ගියාම ස්තූප වටේ ඇවිදිනවා. ඇවිදින මළුවට කියන්නේ සලපතල මළුව. ලංකාවේ තියෙන විශාලම සලපතල මළුව තියෙන ජේතවන. ජේතවනේ සලපතල මළුව අක්කර 8ක් විතරයි. දෙවෙනියට විශාලම සලපතල මළුව තියෙන අබේගිරිය. අබේගිරියේ සලපතල මළුව අක්කර 7ක් විතරයි. තුන්වෙනියට විශාලම සලපතල මළුව තියෙන රුවන්වැලි සෑයට. රුවන්වැලි සෑය සලපතල මළුව අක්කර 5ක් විතරයි. ඔන්නෝම තමයි මෙන්න මේ මහා මෙවුනා වෙන්නේ.